අද අපි කරන්න දේවල් දැන් මම දන්නවා. ඒක තමයි වසරේ අවසාන සහ විශාලම සුපර් මූන් එකේ නිරීක්ෂණය. ඉතින් මම මේ නිරීක්ෂණයට දාගන්නේ ඩයමීටර් එක 1 මිලිමීටර් 114ක් වන ෆෝකල් ලෙන්ත් මිලිමීටර් 1000ක් වන මගේ දුරවික්ෂය. ඔය තමයි මගේ පළවෙනි දුරවික්ෂය. මේක ගැන වීඩියෝ උඩින් දාන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මේ සුපර් මූන් එක ගැන කතා කරමු. සාමාන්‍යයෙන් හද තියෙන අපේ පෘථිවිය ඉඳලා කිලෝමීටර් 3,84,543ක විතර දුරකින්. හැබැයි මේ සුපර් මූන් අවස්ථාවේදී චන්ද්‍රය අපේ පෘථිවියට ආසන්නම ලක්ෂ්‍යයට වෙන කිලෝමීටර් 27,575ක් පාපසට එනවා. ඒ කියන්නේ කිලෝමීටර් 3,84,000 කිලෝමීටර් ගානෙන් 27,500 ගානක් අඩු වෙනවා. ඉතින් You didn't have to cut me off. Like that we were nothing. Don't need your love, but you treat me like a stranger, and I feel so low. ලයික් කරන්න. Nice. ඉතින් මේ පෘථිවියට ආසන්නම ලක්ෂ්‍යයට මේක ළඟා වෙන්නේ 3:04ට විතර. කියන්නේ අලුයම 3:04ට. ඉතින් අපිට පේන වෙලාවට අපි ඒක නිරීක්ෂණය කරමු. You didn't have to cut me off. Like that we were nothing. Don't need your love, but you treat me like a stranger, and I feel so low. ඉතින් මම දැන් මේ කරන්නේ මගේ දුරදක්නය එළිය සෙටප් කරගන්න එකයි. මේ දුරදක්නය සෙටප් කරද්දී හඳ පේන තැනක් වෙන එක තෝරගන්න ඔයාලා මුලින්ම මතක තියාගන්න ඕන. ඉතින් අපි මේකට මම පාවිච්චි කරන ලෙන්ස් තමයි මෙන්න මේ තියෙන්නේ. ඔන්න බලන්න. ඉතින් මේක තියෙනවා K25mm ලෙන්ස් එකයි K10mm ලෙන්ස් එකයි බාලෝ ලෙන්ස් එකයි. ඔය තියෙන K25mm ලෙන්ස් එක. ඉතින් ඕක දාලා මම හරියට හඳ බලලා ඔයාලට ෆොටෝ එකක් ඉදිරියට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මම යොදා ගන්නවා මේකට මූන් ෆිල්ටර් එක. මූන් ෆිල්ටර් එක වල දකින්න ඇති කොළ පාටයි. A few moments later. ඔන්න දැන් තමයි මේ තියෙන K25mm ලෙන්ස් එකෙන් බලපු එක. මට K10mm එකෙන් බලවට වැඩක් නැහැ. මොකද ඔයාලට ඒ හඳේ මුළු ඡායාරූපේ පෙන්වන්න බෑ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මට පෙවුනේ. ඉතින් තමයි යන්නේ මගේ දුරදක්නය සුපර් මූන් එක පෙවුනේ. එහෙනම් මගේ channel එක subscribe කරන්න please subscribe කරලා දවස් දෙන්න. ඉතින් Wait a minute. Who are you? තවද subscribe කරන්න. මගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් mention කරන්න comment එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමු.